දවසේ තිබෙන මන්දාරම නමට ගම විය. එබැවින් මෙනුවර මන්දාරම් නුවර විය. අපිට ඔහොම කවියක් හදාගන්න පුළුවන් මන්දාරම් නුවර ගැන. මන්දාරම් නුවර කියූ සැනකින් බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ අපි දවසේ අත්විඳින කළුවර. සාමාන්‍යයෙන් වැහි කළුවත් එක්කන මන්දාරම්. ඔව් මේක ඇත්ත වෙන්න ඇති. ඒකට හේතුව තමයි මේ මධ්‍යම කඳුකරයේ මැද පිහිටි මන්දාරම් නුවර අතිශය ගිරි ශිඛර කීපයකින් වට වෙලා තියෙන්නේ. ඉන් ප්‍රධාන වෙනවා පිදුරු තලාගල. මේ සියලු කඳු වලට මායිම් වෙන නිසා මන්දාරම් නුවර වැසියන්ට ඉර දැක ගැනීමේ කාල සීමාව දවසේ දෛනිකව ඉතාම කෙටි කාලයක් වෙන්නට පුළුවන්. එබැවින් මේ නුවර අතීතේ මන්දාරම් නුවර විදිහට නම් කරා වෙන්නත් පුළුවන්. හැබැයි සමහර අය කියනවා අතීතේ මේක මනුපුරය කියලා තිබ්බා කියලා. සමහර අය කියනවා අතීතේ මේක මන්දාරම් පුරය කියලා තිබුණා කියලා. කොහොම වෙතත් සුන්දර ගම්මානයක්, සුන්දර පරිසරයක්. ඊටාම සුන්දරයි. සුන්දරත්වයට එහාගියපු චමත්කාරයක් මේ පරිසරයේ තියෙනවා. ඒ අත්විඳිනුයි මේ ගමන අපි ආරම්භ කළේ මෙතන. මන්දාරම් නුවර පිළිබඳව තොරතුරු හොයද්දී අපිට හම්බෙන එකම ලිඛිත මූලාශ්‍රය තමයි මන්දාරම් පුවත ග්‍රන්ථය. මේක තියෙනවා මෙන්න මේ විදිහට. විකුම් ඇදුරු පඬිවර හෙළු බසින් පෙර විස්තර සතර අධිරකින් කළ ඉවර. මන්දාරම් පුවත මතු මෙලෙක තොරතුර දැනගන්නට පහන විය හැමත තිරසල. එතකොට මන්දාරම් නුවර පිළිබඳව තොරතුරු පුරාතනයේ නිර්මාණය වුණු මන්දාරම් පුවත කියලා පොතේ තියෙනවා. පොතත් එක්ක අපි කතා කරන අතරතුර ජනප්‍රවාදයන් කොහොමද මේ දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ සහ මේ මිනිස්සුන්ගේ අදහස් ඒ පරම්පරාව වලින් පැවතාපු දේවල් ඒ උදවි ගොවිතැන් කර්මාන්ත සහ මේ ප්‍රදේශයේ තියෙන සුන්දරත්වය මිනිසුන් හැටියට ඒවත් විඳගත්තේ කොහොමද? අපිට හම්බුණා මේ ප්‍රදේශයේ පැරණිම මාමා කෙනෙක්. විජේරත්න මාමා. විජේරත්න මාමා කොයි කාලෙද මේ ප්‍රදේශයට පදිංචියට ආවද නැත්නම් උපන් ගමද මේ? නෑ අපි ඉපදුනේ මැටිබෙම්බිය ගමේ. මේ ගමට යාබදෝ තියෙන පල්ලෙහා මැටිබෙම්බිය කියලා. එහෙ ඉපදිලා අපි හැදුනේ වැඩුනේ කබරගල කියන වත්තේ. ඒ වත්තේ ඉන්නකොට අපේ සිංහල මිනිස්සුන්ට මේ ඉඩම් දුන්නා. මේකත් වත්තක් මේ මන්දාරම් නුවර කියන වත්තක් තිබුණේ. මේ වත්ත රජයට අරගෙන කට්ටි කරලා පවුල් 308කට මෙහෙ දුන්නා. ඒ 308න් එක පවුලක් තමයි අපි. මගේ වයස අවුරුදු 5යි මම මෙහාට. එතකොට මාමලාට මෙහෙට පදිංචිට එන්න කියලා කිව්ව වගා කරන්නද නැත්නම් මේ ඉඩකඩම් බලා ගන්නද? නෑ අපිට ස්ථිර වශයෙන් මේ ඉඩම් ලබා දුන්නා. මේ පදිංචිලා ගොවිතැන් කරගෙන අපි ජීවන රටාව ගෙන යන තමයි මේ ඉඩකඩම් අපිට දුන්නේ රජේ. මාමලා මෙහාට එනකොටත් මේ හැඳුන්වන්නේ මන්දාරම් නුවර කියලා. මන්දාරම් නුවර කියලා තමයි මේක හැදුනේ. මාමට මතකද මේ නම හැදුන විදිය? අපේ සීයලා වගේ අය අපට කියලා දීලා තියෙනවා මේ මන්දාරම් නුවර කියන්නේ මනුපුරය කියලා කියනවා. මේක මිනිස්ය වර්ගයා ඉතිහාසයේ ඈතම හිටියා කියන්නේ මේ පුරවරේ. මේ මනුපුරය කියන මනු කියන ප්‍රතාපවත් පුද්ගලයෙක් ඉඳලා මේ පුද්ගලයෙක්. එයා තමයි මේ හිටපු වැසියන්ගේ නායකයා. මේ මනු කියන මිනිස්යා මනුස්ස වර්ගයාගේ නායකයා. එයාගෙන් පස්සේ තමයි මේ පැවැත්ම මනුස්ස වර්ගය පැවතුණා කියලා කියන්නේ මේ ලංකාව තුල. ඒ මනුස්ස වර්ගයා කියන මනු කියන පුද්ගලයා ඉඳලා තියෙන්නේ ඒ රාවණ යුගයට ඉස්සර. ඊට පස්සේ තමයි ක්‍රමයෙන් රාවණ යුගයේම ඇවිල්ලා මේක විදේශීන් මේක අත්පත් කරගෙන තියෙන තේවත් වගාව. ඒ තේවත් වගාවට හදාගත්තට පස්සේ මනුපුරේ මන්දාරම්පුරේ කියලා මේක ටිකක් අඳුරුගතියෙන් යුක්ත ප්‍රදේශයක්. විතර වැහි බරයි මීදුම් ගලාගෙන ආතිබුණා ඒ කාලේ. ඒක නිසා මේකට මන්දාරම් නුවර කියලා මන්දාරම්පුරේ කියලා ඉංග්‍රීසි කාරයෝ හදාපු නමක් වෙනවා.
නමුත් ඒ ඉස්සර උග මනුපුරේ මන්දාරම් පුරවරය කියලා තමයි දුන්නේ. නුවර පුරාණ ගොඩනැගිලි අතර ඉතුරු වෙලා තියෙන තවත් පුරාණ ගොඩනැගිල්ලක් තමයි මේ. මේ ගොඩනැගිලි එදා හිටියේ චාල්ස් බාර්ටන් කියන වතු අධිකාරිවරයා. ඒ කිව්වේ අදින් වසර 100ක් 150කට ඈත මන්දාරම් නුවර ඒ කාලේ අදටත් එහෙම තමයි. තේවගාවට ගොඩක් ප්‍රචලිත වෙලා තිබුණා. තේවගා කරුවන් එක්ක මෙතන හිටියේ ওই වතු අධිකාරිවරයා. හැබැයි මේ වන විට ඒ සියල්ල වෙනස් වෙලා කාලය විසින් සියල්ල වෙනස් කරලා දාලා අද මේක රෝහලක්. මේ මන්දාරම් නුවර මිනිස්සුන්ට බෙහෙත් ටික දෙන ප්‍රධාන රෝහල තමයි මේ. මේ රෝහලේ පිටුනේ ගිහිල්ලා තාමත් එදා වගේ පවතිනවා. දැන් මාම එතකොට මාමලා අත්විඳද ඔය මේ මන්දාරම් ගතිය තිබුණ නිසා කළුවර ගතිය තිබුණ නිසා මන්දාරම් නුවර කියලා හැදුනායි කිව්වා. ඒතර මාමලා ඒ ගතිය අත්විඳාද? ඇත්තටම දවසේ වැඩි කාලයක් මේ වගේ අවුව තිබුණේ නැහැ නේද කළුවර? නෑ මෙහෙම තිබුණේ. අපි පුංචි දවස්වල තනිකරම දවස් 365ෙම මේකට පින්න බානවා. ගයි බර ගතිය තියෙනවා. වෘද්ධ වැඩි කාලයක් වර්ෂාව අගෝස්තු මාසයේ වගේ තමයි පොඩි ආලෝකයක් තියෙන්නේ. අනිත් කාලේ හැමදාම වහිනවා මේක. බලන්නකො මේ කවිය එකල සසිරි මන්දාරම් පුර සමග ඌව පෙදෙස නිසකව කරගෙන වසග 14000 පමණැති යුද බලසෙනග ගිරිනම් තවුස් ගන්නට පියවර සමග ගිරි තවුසෙක් පිළිබඳව මන්දාරම් නුවරින් අපිට වාර්තා වෙනවා. සහ ඉතිහාසයේ යම් ස්ථානවල ගිරි තවුසා පිළිබඳව කතා කරනවා. කවුද මේ ගිරි තවුසා? ඇවිල්ලා මොනවද කරේ? මේ මාම දන්නවා තොරතුරු හොඳටම. ගිරි තවුසා ඉඳලා තියෙන්නේ මේ අපිට පේන මෙහා පැත්තේ තියෙන වෙල තමයි ඕක මේ තැන්න වගේ තියෙන ටික. තැන්න වගේ තියෙන ටික ඕක වෙලක්. දැන් වෙලක්. ඒ දවස්වල ගිරි තවුසා ඕකේ තමයි නැවතිලා ඉඳලා තියෙන්නේ. ඔය ගිරි තවුසා නැවතිලා ඉඳලා ඌ මිත්‍යා මතයන් මේකේ ව්‍යාප්ත කරලා තියෙනවා. මොකද වෙනත් ආගමක් ගොඩනගාගෙන. මේකට එවකට හිටපු රජුරෝ මේක දැනගෙන රජුරෝ කුපිත වෙලා ඇවිල්ලා මිනිහා අල්ලගෙන. අල්ලගෙන ඔය වැල්ලගිරිය කියන තැනට අරන් ගිහිල්ලා ගිරියේ වැලි කොටලා මරා දාගත්තා. ගිරි තවුසා කියන්නේ එයාට. එයා බොහොම දරුණු විදියට මේකේ පාලන බලය ගෙනහිල්ලා තියෙනවා. මේක පාලකෙක් වගේ ඉඳලා තියෙනවා. රාවණා කතා ප්‍රවෘත්තියට ඒ රාවණාගේ කතා පොතලත් මේ ගමේ ලොකු සම්බන්ධකම් තියෙනවනේ. ඔව් දැන් ඉස්සර අපේ දෙමාපියෝ කියලා තියෙනවා මේ රාවණා රජුරන්ගේ කාලේ හනුමාන් ගිනි තියාගෙන ගියා කියන්නේ ඔය වෙලක් කියලා හඳුන්වන අපේ ඔය මේ තන්න වෙල තමයි. රාම හනුමාන් ගිය පාරු සීතා එළියේ සීතා කුමාරිය වගේ. ඒ ගිය පාර තමයි ඒ ගිනිගත්ත වෙල්යාය තමයි ඔය තියෙන්නේ. ඒ තන්න. ඔය තන්න සම්පූර්ණ ගිනි අරගෙන මේ කඳු වැටි හරහා තමයි සීතා එළියට හනුමාන් ගිහිල්ලා තියෙන්නේ. සීතා කුමාරිය හොයාගෙන. දැන්වත් ඔය මිනිස්සුන්ගේ මතයක් තියෙනවා රාවණා රජුන්ගේ දේහය මේ කඳු වැටිය තුල තවම තැන්පත් කරලා තියෙනවා. ඒ ස්ථානේ හොයාගන්න බෑ. නමුත් මිනිස්සුන්ගේ මතයක් තියෙනවා. ඔය රාවණා රජුන්ගේ දේහය බෙහෙත් කරලා ඒ දේහය තවම ඒක මේ කඳු වැටිය තුල නිදාන් කරලා තියෙනවා. තවම තියෙනවා. ඒ විශ්වාසයක් තියෙනවා. මොකද ඔය ගම්මු කියන්නේ ඔය දැන් ඔය එක්තරා ස්ථානයකින් පිච්චමල් එළියට එන වාය මෙහෙම මොනවා හරි එහෙම තියෙනවා. උල්පතක් තියෙනවා මේ උඩ කඳු වැටියේ පාවුල. ඒ තේවත්තක මත වෙනවා. ඒ උල්පතෙන් කෙම්මුර දවස්වල. ඒ උල්පතෙන් එනවා 10 පොතු. පිච්චමල්. පිටු ගමන් එනවා. ඉතින් මේ කැලිය ASCII ලොකු දේවාලයක් තියෙනවා කියන විශ්වාසයක් තියෙනවා. දේවාලය හොයාගන්න බෑ කාට. ඒතර හේවිසි කනවා කියන කතාවක් නැත්තද? ඔව් මගුල් බෙරයක් වාදනය කරනවා. මාමට ඇහිලා තියෙනවා. ඇහිලා තියෙනවා. මමත් ඔය කැලිය ගිය වෙලාවක ඔය සද්ද ඇහිලා. මේක ගාන කොහේ ගානවද කියලා හොයන්න බෑ. ඒ බෙර ගහන පැත්තට ගියාම සමහරට පාරක් තරදිනවා.
ඒක ඉතින් මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා මේ කොහොඹා දේවාලයේ තියෙන්නේ මේ කියලා. කොහොඹා දෙවියන්ගේ දේවාලයක් තියෙනවා මේ කැලේ කියන විශ්වාසයක් තියෙනවා. ඒක හොයන්න බෑ කාටවත්. ඒක කොහොඹා දෙවියන්ගේ අඩවිය මේක. ඒ කියන්නේ ඒ වගේ ಗುಪ್ත දේවලුත් මේ ගම්මාන තුල සැඟවිලා තියෙනවා. සැඟවිලා තියෙනවා. ඊට අමතරව මොනවද තවත් එහෙම ಗುಪ್ත දේවල් තියෙනවද? කල්ලෙහා තියෙන උඹගයක්. ඒ තරණි උඹගයක්. මේකේ ඉඳලා තියෙනවා විමල ධර්මසූරිය රජතුමා ඇවිල්ලා මේකේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ මල්සරා කුමාරයා මේකේ ඉඳලා තියෙනවා. ගිරිතවුසේ ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ රජ කරලා තියෙනවා මාලිගාත්තන්න කියන කොටසේ ඉඳලා තියෙනවා. ඒකේ තවත් ඒ දැනගන්න කරුණු තියෙනවා පිළිවන්දනා ගල තියෙනවා. කළුවන්දනා ගල තියෙනවා. ඒවා තුනා ගල්වල යම් යම් සතහන් මාක් කරපු තියෙනවා. රජුරු නාපු තැන. එහෙම සතහන් වෙලා තියෙනවා. මං අහලා තියෙනවා මේ රාවණා පරපුරේ වෙදකම් එහෙම මේ ගමේ අයට හොඳට පුළුවන් කියලා ඒගොල්ලන්ට බොහොම හොඳට ඒවා කරන්න පුළුවන්. එහෙම ඉන්නවා කට්ටිය. ඔය වෙදහෙදකම් කරන කට්ටිය රාවණා පරපුරෙන් ආපු පැත්තගෙන මේ වෙදහෙදකම් තාමත් තියෙනවා මේ ගම්මාල. තාම ඒවා කරනවා. දැන් ඔය මේ තේන් වල කුතු වල වැඩට ගියාම සමහරව පස බින්දගෙන යනකොට ගුලි වර්ගයක් හම්බ වෙනවා. ඒ රාවණා ගුලි කියලා තමයි ඒකට කියන්නේ. ඒ රාවණා ගුලිය තියාග ගෙවල් වල පරිස්සමට තියාගෙන ඉන්න මොකද බඩේ කැක්කමක් එහෙම හැදුනම ඒකෙන් පොඩ්ඩක් කන්ට දීපුවම හොඳ වෙනවා. ඒක නෙමෙයි මුසල්ලට වගේ කළු ගුලියක් ඒක අඩපොම සුදු පාට ඇතුලේ බත් කුළු වගේ තියෙනවා. ඒ ගුලි මෙහෙම වල හම්බ වෙනවා නේද? ওই රාවණා ගුලි වලට ලොකු ජනප්‍රවාද කතාවක් තියෙනවා දැන්. සීතා දේවියට ලබා දෙන්නට සහල් වලින් සහල් කුඩු කර නැත්නම් සහල් පිටි කර ඒ වායෙන් හදපු අග්ගලා ගුලි වලට ලුණු තිබුණ නැති නිසා රාවණා රජතුමාට කේන්ති ගිහලා ඒ ගුලි ටික වීසි කරා කියලා කියනවා. ඒ ගුලි ටික වීසි කරාට පස්සේ තැන් තැන් වල වැටිලා ඒවා ඉතින් මහ පොළොවට යටපත් වෙනවනේ. ඊට පස්සේ මේ ගම්මානවල ගොවීන්ට ගොවිතැන් කරනකොට මේ මහ පොළොව කොටනකොට ඒවා හම්බ වෙලා තියෙනවා. ඒවා හම්බෙච්ච මිනිස්සු ඉන්නවා මේ ගමේ. ඒ විතරක් නෙවෙයි ඒවා ඒගොල්ලෝ ගාව තියෙනවා. දැන් මාම එහෙම මේ මාම දැකලා තියෙනවද ඒගොල්ලි? මම දැකලා තියෙනවා. මට හම්බ වෙලා තියෙනවා ඒ වල වැඩ කරනකොට. ඕක අපි කඩලා බලනවා. කොහොමද අවසාන. මේ ගුලියේ තියෙන කවුලට වගේ. අල්ලට ගිහලා මේ ලුණු ගතියක් නෑ. අනේ ලුණු තිබ්බේ නැති හින්දානේ විසික් කරා කියන්නේ. රාවණා රජුව විසි කරපු මුලි තමයි තේන් වල හම්බෙන්නේ. මේ සතර විභාගෙට විසි කරා කියනවා. ඉතින් අපිටත් අදාහ ගන්න බෑ මේ ගුලි මෙච්චර ප්‍රමාණයක් තිබුණාද කියලා ඉතින්. එන්න. මොකද ගිරියක් වගේ තිබුණා මේකට පොඩ්ඩක් ඉන්න කමෙන් මේකට කරනකොට. මේදෙන් බත්තට. පැහැදිලි එහෙම ගත්තා. ඔය තියෙන බත්තනේ. බත්තට ඔය තියෙන නේ. මම මේ තියෙන බත්තට. ඔව්නේ. පොඩි. මේ තියෙන බත්තට තමයි. ඒ කියන්නේ බත්තට වගේ හොඳට පේනවනේ. ඔව්. හාල් සුවඳකුත් එනවා තමයි. සුවඳෙන් හාල් තියෙන්නේ. දැන් නේ? ඒක සාමාන්‍යයෙන් මේ දැන් ඔයාලා මේ වගේ කීයක් තිබ්බද? මං ගා 6-7ක්ම තිබුණා. එකක් ආයුර්වේද වෛද්‍ය සභාවෙන් ගත්තා මේක පරීක්ෂණයක් පවත්වන්න. අනිත් එකක් තියෙනවා මේ කෞතුකාගාරේ. ආනන්දේට කොහෙන්ද මේ හම්බුනේ? මම වැඩ කරද්දි තමයි මේ කැලේ ගියා මම පොඩි බෙහෙතක් හොයන්න. ඒක හොයන්න යනකොට මේ තිබුණා ඒක අහිනගත්තා. හරි දැන් එතකොට මට කියන්නකෝ මේක ඉස්සල්ලාම හම්බ වෙනකොට මොකක්ද කියලා දීපු. දැන් මෙහෙමයි රාවණා ගුලි කියලා කතාවක් දැනගෙන හිටියේ නෑනේ කවුරු? මේ අපි දැන් මගේ මුත්තා වෙන්නත් පුළුවන් කිත්තා කිරිකිත්තා වෙන්නත් පුළුවන්. මේ මිනිස්සු දැන් අපේ පරම්පරාව විදකම කරනවා. මේ මිනිස්සුත් මේවා දැකලා තියෙන මේ ගොඩක් දේවල් අරගෙනත් තියෙනවා. පාවිච්චි කරලා තියෙනවා. පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම ඒ නිසා දන්නවා දකින්නකොට මට කියන්න පුළුවන් හරි මේ දේ අහවල් දේ කියලා. දැන් ඔයා කියනවා මේවා වෙදකමට හොඳයි කියලා? හොඳයි. මොනවද හොඳ? බඩේ ගැක්කුමට. ගෑස්ට්‍රික් රෝග වලට, ආමාශගත රෝග වලට. හරි? මේකෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා විදකම තුල. ඒක මේක හොඳටයි නරකටයි දෙකටම පාවිච්චි කරන්න පුළුවන්ද? ඒක පුළුවන් බැරිකමකුත් නෑ. මේක රාවණා ගුලියම කියලා කොහොමද කියන්නේ? සාමාන්‍ය පාසානයක් තුළ මේ වගේ දෙයක් අන්තර්ගත වෙන්නේ නෑ. අනිත් ඒක කුඩු කරන්න තමයි වෙන්නේ. ඔව්. මේ ප්‍රමාණය මෙච්චර විතර ලොකු හම්බෙන්නේ නැද්ද? නෑ. ඔය මේ ප්‍රමාණය තමයි. උඩරිම ඔය ගාන තමයි තියෙන්නේ. ඉතින් දැන් මෙහෙම කරපු මේ බලන්න. පැහැදිලිව අහු වෙනවා. දැන් මෙහෙම බත් පිටක් ගත්තා නම් මේ බලන්න. ඒක මේ ඇඟිලි ප්‍රමාණය නෙමෙයි. ඇඟිලි ප්‍රමාණය තමයි තියෙන්නේ. දැන් මාමේ
අද වන විට හොඳට වතුර හිම තියෙනවද මේ ප්‍රදේශයේ ගොවිතැන්පත් කරන්න මේ කියන්නේ දැන් ඉස්සර වගේ වෙනස් වෙලා නැද්ද ස්වභාව ඒකට වඩා ගොඩාක් දුරට වෙනස් වෙලා තියෙන දේශගුණේ වෙනස් වෙලා ජල ධාරා අඩු වෙලා කඳු ඔය කඳු හිඳිලා මේ මහා පර්වතය බලනකොට ගම්මානේ ආරක්ෂා කරන මුරසෙබලෙක් වගේ බලන් ඉන්න හැටි අපි එතනින් පටන් ගමු වටේ කඳු ටික මට නම් කළා දැන් මේ කන්දට කියන්නේ පිදුරු තලාගල වැටි. ඒක පාවුලින් තියෙන්නේ කොළපතරාගල කියන එක. ඊට මෙහා පැත්තට තියෙන්නේ ඔක්කොම දුම්බර මිටියාවත. ඔව්. මේ කියන්නේ දුම්බර මිටියාවත අතර කියන මේකට කියන බලගොල්ල කැලේ කියන. කියන්නේ බලගස් වැඩි මේ කැලේ. ඒ අරගල තම්මිටිය කියන්නේ අර පේන කබරගල වතියා අරගොල්ල වතියා කියන්නේ තම්මිටිය කැලේ. ඔය තම්මිටිය කැලෙන් දුම්බර මිටියාවතෙන් තමයි මේ ගම්මානේ සම්පූර්ණ කවුන් වෙලා තියෙන්නේ. කඳු වැටි. මේ විතර මේ පිදුතලාගල වැටි පාවුල කන්දට කියනවා ඔක ගල්දෝව කියලා. ගල්දෝව කැලේ කියලා මීරිය කැලේ කියලා කියනවා මොකද මීරියා ගස් තියෙන නිසා. ඔක වැඩි හරියක් මීරියා ගස්. ඔය කැලේ තියෙන මීරියා අට අරගෙන ගිහිල්ලා තමයි පත්තිනි දේවාලේ පානපත්තු කරලා තියෙන්නේ. අත්තන කුමරියේ තියෙන පත්තිනි දෙවියන්ගේ දේවාලේ. ඔව්. ඒ දේවාලට පහන තියාට මේ මීරියාට තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ. මේ මීරියාට සපයන්ට මෙහි ඉඳලා තියෙන වැඩි පවුල් පහක්. ප්‍රධාන උඩගම්පා පොරේ. එයින් එක පවුලක් තමයි මාරා වැද්දේ ගෙදර පවුල. මාරා වැද්දා. ඊළඟට කොත්තා වැද්දා. කොස්පත්තේ මංගඩ ගෙදර. නාමල් වැද්දා. නල්මලේ ගෙදර. ඕගන් වැද්දා. ඕතන්නේ ගෙදර. මොහොම කියලා වැඩි පවුල් පහක් මේකේ ඉඳලා තියෙනවා. ඒ වැඩි පවුල් පහට රජුරෝ වගකීම් බාර දීලා තියෙනවා. ඒ වගකීම එක කණ්ඩායමක් තමයි මාරා වැද්දේ ගෙදර පවුල. ඒ මුත්තා නැත්තම් ඒ වැඩි හිටි සීයා. ඒ මුත්තට තමයි කැලේ බලාගන්න කැලේ මුරකාරයා කියලා. එයා ඒ පරම්පරාවේ කට්ටිය මීරියාට අරන් ගිහිල්ලා ඔය පත්තිරි දේවාලට නාමල් ලද්දාගේ ඉන්න තැනට නාමල් ලද්දා ඉඳලා තියෙන්නේ නයිමලේ හෙල කියන තැන. මේ ගමේ පාවුල තියෙනවා වැල්ලගිරියට මෙහා පැත්තෙන් තියෙනවා නයිමලේ හෙල කියලා කන්දක්. ඒ කන්දේ උඩ තමයි ඒ මුත්තා ඉඳලා තියෙන්නේ. ඒ මුත්තට ගිහින් දීලා තියෙන දෙන්න ඕන ඒ තෙල් මේ අට. ඒ මුත්තා ඒ අට වලින් තෙල් හිඳලා දේවාලේ දොර අරලා පාන තියන්න ඕන. නොහොම තරන්නේ කතාවක්. ඊට අමතරව මොනවද මාමේ තියෙන ජනප්‍රවාද? දැන් මේ දුම්බර මිටියාවතේ කැලේ එක්තරා තැනක් තියෙනවා රන්කොටියා බොක්ක කියලා. කොල්ලංගල දෝ කියලා එකක් තියෙනවා. ඒ කොල්ලංගල දෝ කියන එකේ ගලක් උස ගලක් තියෙනවා අඩි 6ක විතර. ඕකේ තියෙනවා කොල්ලෙක්ගේ රූපයක් අම. ඒ ඇඟිල්ල දික් කරගෙන ඉන්නවා වගේ තමයි පෙන්නලා තියෙන්නේ. ඒ කෙලෙම දෙනේ කඳු යටියේ ගලක් අස්සේ තියෙනවා රවුතරන් කොටියෙන් කතාවු කොටියේ හදලා රජුරුවන්ගේ ආභරණේ කොටියගේ බඩට දාලා ඒ ගල් දොර පාලා තියෙනවා. තාම කිසි කෙනෙකුට ඒ ගන්නවත් හම්බුනේ නෑ හොයා ගන්නත් බෑ. එහෙම ඔය මිනිස්සු තරන් ඉඳලා කියනවා. අදටත් ඒ රන් කොටියා බොක්ක කියලා ඒකට හම්බුනලා තියෙන්නේ ඒ නමින්මයි. කොල්ලංගල දෝව කියනවා කොල්ලා ඉන්න ගල නිසා ඒක දෝවක්. ඒ දෝවේ තමයි ගල තියෙන්නේ. එහෙම හම්බුනලා තාම මේ එහෙම නිදානක් කවුරු අරගෙනත් නෑ අරගන්නත් බෑ ඒක. ඒතර උමම් මාර්ගයේ කවුරුත් එහෙම දැන් ඔතන මල්සරා කුමාරයා හිටපු කාලේ මල්සරා කුමාරයාට ස්ටීම් ගෙනලා තියෙනවා. මල්සරා කුමාරයා කියන්නේ බොහොම මේ මනමාලකමින් යුක්ත කුමාරයෙක්. ඒ කුමාරයාට මේ කාන්තාවෝ ගෙනලා තියෙන්නේ ඔය සරසුන් දන්න කියන ගමේ. ඒ සඳහා මෙහි තියෙන උමම් මාර්ගය. මේ උමම් මාර්ගයේ තියෙන මේ වනස්ලද්ද කියන ගමේ තියෙන දැන් තියෙන පාරට යටි පැත්තේ. ඒ උමකටියේ ගිහිල්ලා තමයි ඒ සරසුන් දන්න ගමට ගිහිල්ලා තියෙන්නේ. ඒ ගිහිල්ලා එහෙන් අරන් ආවා කියන ජනමතයක් දෙන විශ්වාසයක්. මාමේ සුද්දාගේ කාලේ තේවෙව්වට අදට තේව ගාව ලොකුවට තියෙනවද නැත්නම් ඊට අමතරව මාමලා මොනවාරි තව වගා කරනවද? මේ වත්ත සුද්දාගෙන් ආණ්ඩුවට පවරගෙන බණ්ඩාරනායක මහත්තයා කාලේ තමයි පවරලා මේ වත්ත අයිතිලා තිබිලා තියෙන්නේ විජේසිංහ කියලා මහත්තයෙක්. එයා මේ වත්ත පවරා දීලා තියෙනවා රාජයට. ඊට පස්සේ බණ්ඩාරනායක මහත්තයාගේ ආණ්ඩු කාලේ මේ වත්ත ওই පවුල් පුංචි අරකට බෙදලා දීලා. ඒ වෙනකොට මේ විශාල තේ වත්තක්. හැම කෙනෙකුටම තේ අක්කරයකුයි පර්චේසිස් එක ගයක් හදාගන්න බාර දීලා තියෙනවා. ඒවත් නොලබුණ අයට මුඩුබිම්මක් කරක් දීලා තියෙනවා වගා කටයුතු කරනවා. දැන් මේ ජීවනෝපාය වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම තේ වගාව මූලිකත්වයේ දරනවා. ඊට අමතරව කරනවා වර්තාපල් වගාව, පූංචි වගාව, ඊළඟ ලීස් කැරට් වගේ වගාවක් ඒ මුඩුබිම් ප්‍රමාණ වල ඔක්කොගෙම වගා කරනවා. වගා කරන ගොවින් තමයි වැඩි හරියක් ඉන්නේ එළවලු වගා කරනවා. එතකොට මාමේ දැන් අර ඒ කාලේ තිබුණ මන්දාරම් ගතිය දවසේ දකින්න හම්බෙන්නේ නැද්ද? දැන් කොහොමදත්ම දකින්නේ නැහැ. දවස් 300ට පස්සේ එක දවසක්වත් මේ මන්දාරමක් වෙන්නේ නැහැ මෙයාට. ඒ තිබුණු මන්දාරමක්. දැන් මාමේ ගම වෙනස් වෙලානේ. ඔව්. අර සුන්දරත්වය ටිකක් අඩු වෙලා. දැන් මාමා එදා වගේම සතුටින්ද අද ගමේ ජීවත් වෙන්නේ? ඔව් සතුටින් ඉන්නවා. ඒකේ කිසිම අසතුටක් නැහැ. ඉතින් අපි ජය වෙන ගමක් නැහැ. අපි ඉන්න ඕනේ කවුරුනේ ඒකනේ. අපිට මොනවා දුෂ්කරතාවය ආවත් ඒ දුෂ්කරතාවය ඉඳගෙන අපි මේ ඒ ලෝල් ටිකක් හදාගෙන ඒ දේවල් ටිකක් කඩාගෙන ජීවත් වෙනවා. එදා මන්දාරම් නුවර අද මන්දාරම් නුවරින් අපිට බලා ගන්න බැරි වුණාට
එදා තිබුණ සුන්දරත්වය එහෙම් පිටින්ම ගමේ තියෙනවා. ඒ තිබුණ මන්දාරම් ගසේ විතරයි නැති වෙලා තියෙන්නේ. ඒකට හේතුව මේ හැම දෙයක්ම වෙනස් වෙනවත් එක්ක පාරිසරික විවිධත්වයත් එක්ක මේ හැමදේම ටික ටික වෙනස් වෙලා. අපිට ඒක නවත්තන්න බෑනේ. මොකද සබහා ධර්මයේ ගමන කාටවත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. එදා ගමේ තිබුණ සුන්දර වටපිටාව, සුන්දර පරිසරය, ඒ සුන්දර මිනිස්සු, ඒ මිනිස්සු එහෙම් පිටින්ම ඉන්නවා. මේක හොඳම සංචාරය කරන කෙනෙකුට. එහෙනම් මාමේ බුදු සරණයි. ආයිබෝන්. ආයිබෝන්.